මං ඔබට ආදරේ එකෙන්ම ඔබටයි දරයටයි අර දිලාවන් දාන්නේ ඔක්කෙන්ම එකෙන්ම බලේ පිටක තියන් ඉඳපන් අවුලක් නැහැ ලංකාවට ආව සෙට් වෙමු අවුලයි ඒ ගෞරවාන්විතකම තියාගනි මොකද අර අනිත් ගෝතයෝ වගේ මේ අපි පිටක මේ නැති කරගන්න එපා මොකද යාළුවෝ වාසය කරපන් යාළුවෝ වාසය කරන්න එපයි කියනෝ නෙවෙයි යාළුවෝ නෙවෙයි ඔබ යාළුවෝ වාසය කරපන් අවුලක් නැහැ ඒ එපයි කියන්න බෑනේ මට එපයි කියන්න බෑනේ ඔබ යාළුවෝ වාසය කරන්නද මම වාසය කරන්නේ එහෙම අවුලක් නැහැ මත් එහෙම තමයි ඉඳපන් ඒකයි මේ මගේ තියෙන පිටක වෙනම තියාගන්න නැවඩිලා වගේ ඒකයි මට මචං හදවතට දැනෙච්ච යාළුවෝ මම සාමාන්‍ය ඒ වගේ තමයි පිටේ බොක්කේ තියාගෙන මම අඩෝ අපි මිනිස්සු හුත්තෝ බලපන් අපි ආශ්‍රය කරලා හොඳ නරකද කියලා අර අනිත් ගෝතය වගේ ටයිපින් වලින් වචන වලින් හුත්තෝ කොටනවා චරිත නෙමෙයි අවනේ අපි මිනිස්සුන්ට නැති බැරි මිනිස්සුන්ට සලකන ආන්දේ වගේ කැලිය අපි යවනේ ඕන දාපු දවපදව කරන අන්නේ වගේ චරිත අපි අර වල ටයිපින් වලින් අර මේක අවස්ථාවක් ප්‍රයෝජන අරන් ඒ වගේ සක්කිලි නෙමෙයි බං අවනේ අපි හදවත රිදෙන මිනිස්සු අපි හදවත රිදෙන මිනිස්සු අවනේ විශ්වාස කරපන් සුනාමි ආවට පස්සේ සුනාමි ආපු කාලයක් ඒ කාලයට ලක්ෂ 5ක නම් බඩු අරන් දුන්න මතක තියාගන්න. සුනාමි ආපු කාලේ නැති බැරි මිනිස්සුන්ට මම ලක්ෂ 5ක මගේ ඒ කාලේ හැටියට. දැන් වෙනකොට කීයක්ද? ලක්ෂ 5ක බඩු අරන් දුන්නේ. ඒතකොට මම හිටියේ හමුදාවේ. කමාන්ඩෝස් සිටියේ මම. නවුනයි. ලක්ෂ 5ක බඩු අරන් දුන්නේ. මේ කාලේ දැන්ලා කාලෙට කීයක්ද බං ලක්ෂ 5ක් කියනකොට බලපන් අවුරුදු කීයක් වෙනවද දැන් සුනාමිය ඇවිල්ලා. ආන්නේ වගේ හැදියෝ තමයි අපි. ලොක්කම් කතා කරන්නේ ඇත්ත. එච්චර නරකට අපිට අරන් යන්න ඉතුරු වෙන කරගත්ත පවුබින් විතරයි ඉතුරු වෙන්නේ. මේ ටයිපින් අරවයි මේ වැඩක් නෑ බං. ඔබ දන්නවද තා මාස දෙකකින් මම ලංකාවට එනවා මගේ එකා. අරවනේ උඹලට මගේ එකා කියන්නේ අවංකවම හදවතින්ම උඹලා මචං මනුස්සය. ඒ කියන්නේ උඹලා බුද්ධිමත් මචං. අර අනිත් ගෝතේ වගේනේ මම අනිත් දැකපු වුන් අතරින් උඹලා මචං වෙනස්. අද කැරියොන්ට වැඩි උඹලා ගොඩක් වෙනස්. ඒ උඹලා සාමාන්‍ය මනුස්සය අන්නේ ජීවත් වෙන තරග මචං මම හොඳට බැලුවේ ඒක. ඔය දැන් වලි වල දුන්නත් කතා වුණා දැක්කුවා බලන් ඉඳපු දේවල් මම කියන්නේ ඕන මනුස්සයන්ට සලකන කොට්ටාසියක් වෙන හැමෝටම සලකන්නේ මම හොඳේ ඒ වගේ මගේ තත්ත්වේ මට අමාස දෙකින් එනවා මම ආවොත් ඩිලා මාත් කතා කරන්නේ නැහැ මචං අරුණිසා ඇත්තම කතා කරන්නේ නැහැ හැබැයි උරාට මායි එයා අතරේ දන්නේ ඌ එන්නත් ඌට මට ගහන්නත් බෑ ඉන්නවට ගහන්නත් බෑ මිත්‍යාලු මාත්‍යාලු ඉතින් ඒක නිසා ඌ කත් කරලා ඉන්නේ පාඩුවේ අවුලක් නැහැ මම ආවත් මම කාට කාමරක් දෙන්න එනවා ලොෙත් වෙනවා මම දිලා බලන්න ලොෙත් යනවා උඹලා පිටේ ඉන්න අවුලක් නැහැ උඹ වන්දනා හකුණක් කියලා මම උඹලත් එක්ක නෝ අනිත් ගෝතයෝ ඉන්නේ බලන් ආශ්‍රය කරලා අපි හොඳයිද නරකයිද කියලා අපි අපෝ මේ ඩයිටින් ඩයිව් වැඩ නැහැ අපි මිනිස්සු අර ගෝත සක්‍රිය වගේ නෙමෙයි ඉන්නේ මේ ඩයිටින් හුත් වල වැඩ නැහැ අපි සංගල නම්බර ඉන්නේ නැහැ හුත් අපිට නැත්නම් නැහැ ඇත්තත් නැහැ කතාව ඇත්ත කතාව අඹරෙන්නෙත් නැහැ අඹරෙන්නෙත් නැහැ නැත්තේ නැහැ ඇත්තත් නැහැ ඇත්තම කතාව ඒ කියන්නේ අපි තමයි ලංගුවරට මේ ඇද්දේ වෙලා මේ ජීවත් වෙනවා කියලා ෆන් එකට මාත් වෙන අර බෝගේ ෆන් එකට එන්නේ ඇත්තම කතාව ඔබ තරහින්නේ පාවු ගෙරින්න ගන්න ඔබ කියපන් ඒකට අපි එන්නම් බෝ කරන්න මේ අපි අර අනිත් වගේ පිළිගන්න වගේ නෙමෙයි අනේ කටින් විතර වචන විතර ලයිව් වලින් විතර අපේ මේ චරිත නෙමෙයි මචං අපි මිනිස්සු එවුනයි වහදුවක් කරන්න අපි වෙලින් ගන්න ඔබ කියපන් ඒවට වුණත් අපි ලෝ කරන්න අන්න ඒ වගේ චරිත අපි හොදේ අපි මේ කටින් එකයි කුකින් එකයි කියන්නේ නැහැ හුත් අපි මිනිස්සු බොහොම මිනිස්සුන්ට සලකනවා යකෝ අපි මෙච්චර කාලයක් හම්බ කරපුවාම මිනිස්සු තමයි ආශ්‍රය කරේ ආශ්‍රය කළ බලපන් අවුලක් නැහැ එහෙම අවුලක් නැහැ හොඳින් ශ්වාස කරපන් නරකයන් වයින් කරපන් වැඩක් නැතිව වයින් කළා දාපන් කොච්චර යාළුවෝ කියලා මම බොක්කේ තියන් හිටපු ඇරියෝ මට ඇරියනේ හුත්තු ඔබට වේනවනේ දැන් කොච්චර බොක්කේ මගේ එකා කියලා හිටන් ගෝල් කැරියෝ නේ මට අම්මට හිකේ මට නම් අරලා දාන්න බෑ ඒක නම් පිස්සුද බං අම්මට හිකේ අර වෙන මොහොතේ වගේ මේ කට මහන් ඉන්න චරිතයක් නේ මම ඒක අඹරෙන්නේ නැහැ මම නඹරන්නත් බෑ මම නම්මන්නත් බෑ මම නැමෙන්නෙත් නැහැ බං ඒ මගේ හැටි බං ඒ මම අදට අම්මවත් අඹරෙන්නේ නැහැ බං ඇත්ත කතාව ඒකයි සිරාම කතාව කියන්නේ ඇත්ත හොඳේ අර උත්ති උදාලා අවුරුන් ඇත්තම කතාව ලොක්කමට කියනවා නේ මචං ඇත්තම කතාව මගේ ලොකු දරුවක් බං නින්ජලයි නින්ජාගේ වයසෙන් භාගයක් කරලා බං මගේ ලොකු දරුවා ගත්තා ඇත්ත කතාව මගේ ලොකු දරුවෝ පෙනුමයි අර හුත්තට වැඩිය. තමයි මගේ ලොකු දරුවෝ පෙනුමයි අර හුත්තට වැඩිය. ඇට හුකන්නට වැඩිය. මගේ ලොකු දරුවෝ මේ ඒ විදිහට ඉන්න බං උන්ට වැඩිය. හිත බෑ බං සයිජ් විතරයි බං මම දැක්කනේ බං අටපු මුම්බයි. Small, huh?
Good boy. Happy. Very good. Yes. Hari hari bang bang beda bang. Kalau kita ni bang ni, yang lalu beda ni ada macam kalau tu kalau kalau kita ni pakau dan lalu tiang ni tu utara ni apa kita dalam macam ni kita nak ikan. Hari hari kita kan nak bawa ni ke ni bang. Kita ulan ni. Mungkin orang bergawan tu, betul salah kan gawan tu sama gini. Namun bila ada yang salah kan salah kita gini macam ni. Hey, දිලාට වචනයක් කියන ඩිලා මට නමින් ඇවිල්ලා රෙස්පෙක්ට් දෙන්න නැත්නම් වචනයක් කියන්නේ අවුට ඒ ගෞරවය තියෙනවා මචං. කොච්චර මට බැන්නත් මාක බලයි යනවා. මම ඒ වගේ චරිතයක්. මේ අනික ඔබට ඩිලාට තියෙන වෙනත් ගෞරවයක්. අනිත් බල්ලොන්ට වගේ නෙමෙයි. මට ලැබු දාලා කියනකොට දන්නත් බෑ. මම කොමාරිය. අද බලපන් උඹ ගාන ගිහින් කොහොමද කියලා. අද බලපන් බලාගෙන ඉඳපන් ගාන ගිහින්. අද ගාන ගිහින් කොහොමද කියලා බලන්න. ඊයේ චීටලා ලයිව් දැම්මයි කියලා බං උඩ නැගලා කවුරුත් කතා කරන්නේ හිටියේ කවුද බං හිටියේ කවුද හිටියේ කියපල්ලකෝ අර පුංචි උන් දෙන්න තුන් දෙනා රියල් ලෑම් රෙද්ද උන්ගේ අමුගේ channel වලින් කට්ටිය ගෙනල්ලා අර මම මේවන්නේ බං මොන ලබ්බද්ද බං අර චූටි සිපයි ටිකක් කරන්න බලපන් අද මන්නක් ගන්න කරව බලපන් අද මන්නක් ගන්න ලයිව් එකේ බලපන් කැම් ඔන් කරලා නක් ගන්න ඔක්කොම බලපන් අන්න බලපන් අද නක් ගන්න නැගින්න කොහොමද කියලා මුන් කොහෙද බං පිටට ඇරෙන්නේ මේ ටයිපින් වලින් මේ ලයිව් වලින් ගහලා වැඩක් නැහැ ලංකාවේ විතරම ගහන්නේ ගෙදරට ඇවිල්ලා විසික් කොල්ලොන්ට ඉඳපන් දාම මාස දෙකක් බලාගෙන ඉඳපන් මොකද්ද වෙන්නේ කියලා බොනියට එහෙම මම මෙතන ඔෆිස් සොයන් ආවිල්ලා දෙන්නේ මම බලපන් මොකද්ද වෙන්නේ කියලා බලාගෙන කොහෙන්ද නවතින්නේ කියලා මේක අර වෙන උන්ට දාන දෙන්න මාත් එක දාන්න ලෑස්ති වෙන්න ආයි බලපන් මම නවත්තයි කියලා වෙන උන්ට දාලා නැත්තුවට මට නම් ඉතින් දාන්න කිව්වොත් දැන් අම්මා තමයි දිගට අරහට නවතිනවා මම පරදින්නේ නැහැ මචං මේ මගේ හැටි අවනේ මම පරද්දන්නත් බෑ උන්ට මැච් වෙලා නවති කවදාවත් මට ගැහුවයි කියලා නම් ජාලේ නවත් මේ කරන්න අමාරුයි මචං ඒක නම් ඒකට නම් නම්බර් එක නෑ කොච්චර වැඩ දැම්මා එවුනේ මට තියෙන සුපිරි වැඩෝ එක විදිහේ සුපිරි හායි හිතා ගන්න බැරි විදිහට කරන්න වැඩෝ ඉන්න මේ අවුරුදු 5න් පාර පුංචි උන් ටිකක් නේ බං උන්මක් වුණා මට මම බය නෑ අවංකවම බය නෑ මට පුළුවන් නම් දන්නන්නේ කියලා අපම කතා කරනවානේ පුළුවන් නම් දන්නන්නේ කියලා පුළුවන් නම් දන්නන්නේ කියලා මාව කරන්න බෑ මාන්න මට ගැහුවයි කියලා පොඩ්ඩක් ලයින් එකක් දෙන්න පුළුවන් මට ගැහුවයි කියලා දැනෙන්න මම නවත්තන්නේ නෑ බං හවුනේ මට ගන්නොත් අන්න උඹලා තුන් ඇද්දෝ ඒක ලොත් කරන්න බෑ ඒක ලොත් කරන්න බෑ මම බරෙන්නේ නෑ ජීවිතේට බරෙන්නේ නෑ හොඳේ මම කෝල් එකක් ගත්තේ බං මේ FB එකේ උඹ දාලා ඉන්නේ මම කාටවත් මොකද කියන්නේ බේක්කාවෙත් නෑ මොකක්වත් නෑ මේ මගේ නම දාන අර මේ අසාල මේ හරි මේ රඟපානවා මට ඉතින් අවුලක් නෑ මම කොහොම මම බැරිෙන්නේ නෑ මට දන්නන්නත් බෑ දැනෙන්නේ මම වැඩ කරනවා මේ උඹලා මේ පිට් එකේ ඉන්නවා ඉතින් ඉඳපන් ඒක අවුලක් නෑ මම මේ කියනවා මේක නෙවෙයි බත් උඹ පැත්තරම් වෙලා ඉඳපන් ඒක අවුලක් නෑ යාළුවනේ මේ ඒනවල කමන්නේ මේ මාව ගාවන්න එපා මම උඹ විතරයි වචනයක් මේ කියන්න නැතුව මෙච්චර දාවට ඉන්නේ අවංකවම හරි තරවෙන්න එපා ඉන්න උඹලට මොනවද කියන්නේ මගේ කමගේ කියලා පිට එකේ උඹලත් එක්ක ඉන්නේ මාව ගාව ගන්න එපා හොඳේ හරි ඒකට කමන්නේ උඹ උන් එක්ක මේ වෙන ඒකට උලන්නේ නැහැ මගේ නම් උඹ ගාව ගන්න එපා උඹට සලකන ගෞරවයන් තමයි වෙනයි නවනේ දිලාට එමට සලකන සලකිල්ල වෙනයි මචං හොඳේ ඒකයි දිලාට වචනයක් කියන ඩිලා මට නමින් ඇවිල්ලා රෙස්පෙක්ට් දෙන්න නැත්නම් වචනයක් කියන්නේ අවුට ඒ ගෞරවය තියෙනවා මචං කොච්චර මට බැන්නත් මාක බලයි යනවා මම ඒ වගේ චරිතයක් මේ අනික ඔබට ඩිලාට තියෙන වෙනත් ගෞරවයක් අනිත් බල්ලොන්ට වගේ නෙමෙයි මට ලැබු දාලා කියනකොට දන්නත් බෑ මම කොමාරිය අද බලපන් උඹ ගාන ගිහින් කොහොමද කියලා අද බලපන් බලාගෙන ඉඳපන් ගාන ගිහින් අද ගාන ගිහින් කොහොමද කියලා බලන්න ඊයේ චීටලා ලයිව් දැම්මයි කියලා බං උඩ නැගලා කවුරුත් කතා කරන්නේ හිටියේ කවුද බං හිටියේ කවුද හිටියේ කියපල්ලකෝ අර පුංචි උන් දෙන්න තුන් දෙනා රියල් ලෑම් රෙද්ද උන්ගේ අමුගේ channel වලින් කට්ටිය ගෙනල්ලා අර මම මේවන්නේ බං මොන ලබ්බද්ද බං අර චූටි සිපයි ටිකක් කරන්න බලපන් අද මන්නක් ගන්න කරව බලපන් අද මන්නක් ගන්න ලයිව් එකේ බලපන් කැම් ඔන් කරලා නක් ගන්න ඔක්කොම බලපන් අන්න බලපන් අද නක් ගන්න නැගින්න කොහොමද කියලා මුන් කොහෙද බං පිටට ඇරෙන්නේ
මේ ටයිපින් වලින් මේ ලැබ් වලින් ගහලා වැඩක් නැහැ ලංකාවේ විතරම ගහන්නේ ගෙදරට ඇවිල්ලා ඉස්කෝලේ ඉඳපන් මාස දෙකක් බලාගෙන ඉඳපන් මොකද්ද වෙන්නේ කියලා බොනියට එහෙම මම කියන්නේ ඔෆිස් හොයන් ආවිල්ලා දෙන්නේ මම බලපන් මොකද්ද වෙන්නේ කියලා බලාගෙන කොහෙන්ද නවතින්නේ කියලා මේක අර වෙන උන්ට දාන දෙන්න මාත් එක දාන්න ඇත්ත වෙන්න ආයි බලපන් මම නවත්තයි කියලා වෙන උන්ට දාලා නැතිවට මට නම් ඉතින් දාන්න කිව්වොත් දැන් අම්මා තමයි දිගට අරහට නවතිනවා මම පරදින්නේ නැහැ මචං මේ මගේ හැටි ඔනේ මම පරද්දන්නත් බෑ උන්ට නැති වෙලා නවති කවදාවත් මට ගැහුවයි කියලා නම් ජාලේ නවත් මේ කරන්න අමාරුයි මචං ඒක නම් නම්බරෙන් නෑ කොච්චර වැඩ දැම්මා එවුනේ මට තියෙන සුපිරි වැඩෝ එක විදිහේ සුපිරි හායි හිතා ගන්න බැරි විදියට කරන්න වැඩෝ ඉන්න මේ අවුරුදු 5න් පාර පුංචි උන් ටිකක් නේ බං උන්මක් වුණා මට මම බය නෑ අවුන් බය නෑ මට පුළුවන් නම් දන්නන්නේ කියලා අපම කතා කරනෝනේ පුළුවන් නම් දන්නන්නේ කියලා පුළුවන් නම් දන්නන්නේ මාව කරන්න බෑ මාන්න මට ගැහුවයි කියලා පොඩ්ඩක් ලයින් එකක් දෙන්න පුළුවන් මට ගැහුවයි කියලා දැනෙන්න මම නවත්තන්නේ නැහැ බං මට ගන්න අන්න උඹලා තුන් වැඩෝ ඒක ලොක් කරන්න බෑ ඒක ලොක් කරන්න බෑ මම බරන්නේ නැහැ ජීවිතේට බරන්නේ නැහැ අනික කන මම එන්නේ ලංකාවට එන්නේ කොහොමද නුවරට එන්නේ හොඳේ නුවරට එන්නේ නුවර එන්නේ මම වෙන කොහොමවත් යන්නේ අර උත්තර බං බලන්නේ අපිට උගන්න මම කැරියද කියලා බලන්න ඉඳපන් නුවරට එන්නේ මම නුවරට එන්නේ බං අවුලක් ඇත්තෙම නැහැ අවුරයි මම ගැන දන්නව දන්නේ මම නුවරත් ඒ සංගනවා බං මම ඒ වගේ චරිතයක් අවුරයි මම නුවර ටවුන් එකේ සංගනවා මට ඒ වගේ හැකියාවක් තියෙනවා බං ඔබ බලපන් උඹලා ගම වෙන්නේ නැති මම උඹලට වැඩිය හොඳ රංගනවා බං උඹලා ගමටත් ඇවිල්ලා මට ඒ වගේ ඉතර හැකියාවක් තියෙනවා ලොකු ලොකුට කියන්නේ බලපන් මොන අයිල පෙන්නන්නම් මම එනවා ඇවිල්ලා තනියෙන් එන්නේ මම තනියෙන් ඇවිල්ලා නුවර වුන් එක්ක මම හොඳ රංගල පෙන්නනවා නුවර මේ කැලේ නෙවෙයි නුවර ටවුන් එකේ නුවර කැන්ඩි නුවරම තමයි ඉතින් ආයි වෙන තැන නුවරේකම කැලේ නෙවෙයි හරි නුවරමයි මම වැඩ දාන්නේ මම එහෙත් මට එච්චර හැකියාවක් තියෙන ලොක්කමට කියන්නේ බලපන් දාමාර්ගයෙන් ආවද මම එන්නේ කෙලිම නුවර බලපන් මොකද වෙන්නේ කියලා මම කෙලිම නුවර එනවා උඹලට කෝල් එකක් කරගන්නම් වරෙල් සෙට් කරලා වුණා සම්මට සිරිවේ මට එච්චර හැකියාවක් තියෙන මට ලොක්කම් කියන්නේ නැහැ මචං අහන්නේ මම නොදන්න උඹලා නොදන්න ගොඩක් දේවල් තියෙන මගේ ළඟ ඇත්ත කතාව මම උඹලා වැඩි හොඳට අවුරුදු 17ක් වගේ බස් ඩ්‍රයිවිං වුණා පොලස් මුල්ල මානුවර මම බස් එකේ ඩ්‍රයිවිං කරලා තියෙනවා මම වුණා ඒක ඉස්සෙල්ලා වැඩ කරපු ඩ්‍රයිවර් සරත් අයියයි කියලා කලුතර කෝච්චියට යටලා නැති වුණා කැමිලි බොනකොට වුණා අන්තිමේ නැති වුණාට පස්සේ බස් එක හොල්මන් කරන්න ගත්තා බස් එක අරන් ආවෙත් මම හොල්ලන්න බැරුණා බස් එක නැවතුණා යකෝ ඔක්කොම කන්නලා දීලා මම විතරයි දිවෙ නැති එකම එක වුණා ඔක් පත්තරේ පවා ගියා ඔක්කොමට කියන්නේ නැහැ වුණා බලස් මුළු මානුවර බස් එකේ ඩ්‍රයිවර් කෙනෙක් යකෝ මෙහෙම කියලා මම අවුරුදු 17ක් බස් ඩ්‍රයිවිං කරා මේ අටේ වගේ හිටියට හතර පාරේ හතර දාගන්න කැරියු තමයි අපි ඒ වගේම හොඳ සෙබලෙක් වුණා ඒකට අපේ වයසට කියන්න බෑ මේක එකක් දන්නේ නැහැ අපේ වයසක්වත් අර වයසක් පේනවද බලපන් කොල්ලෝ වගේ ඉන්නවනේ අපි වයසක් පේනවද බලපන් ළඟින්වත් ගෑනවද කියලා මම ඔය ඉන්නේ ඔක්කොම වැඩි මල් ලොක්කමකට කියනව නේ බං ඉන්න ඔක්කොම වැඩි අය වුණාට අපේ වයසක් පේන්නේ නැහැ ඒක තමයි මචං හදවත පිරිසිදුකම ඇත්ත කතාව ඒක මෙහෙමයි ඉතින් මගේ රජු ඉතින් මට සපෝට් කරලා උඹලාට සපෝට් වෙන්නේ නැහැ නේ මචං එතකොට දැන් නින්ජලා බොනියලා උඹලා දැන් උඹ බහපන් නින්ජලා බොනියලා අර මේ ඉන්නකොට දැන් උඹට මොනවද කියලාද උඹ ගිහිල්ලා දැන් අර මේ කියවන්නේ ඒක වැඩක් නැහැ නේ අර උඹ යන්නේ උපිට එකටනේ යවුණයි මට ගහන නිසා තමයි මගේ බහලා තියෙන්නේ මම තමයි දැන් කියලා නැත්තුවේ මම තමයි කියලා නැත්තේ ඔක දැන් නවත්තපන් බොරුව ටයිපින් ගහලා වැඩක් නැහැ නයු දාමු කියලා. නයු දානවා මම කොහොමද බලපන් දාන්නේ නැද්ද කියලා. දානවා කොහොමද? හැබැයි පුතේ මෙන්න මේකයි. කෑනා ආදරෙන් කියන්නේ මචං. පිට් එකේම කියන්නේ නෑ මට එක පගෙක් ලොකු නෑනේ ලයිව් වල ලැබුණයි. උඹට උත් කියන්නේ ඒක තමයි. ඔක්කොටම කියන්නේ ඒකයි. පිට් එකේ ඉඳපන් යාළුවෙක් වගේ. ලැබුණයි හිත හොඳකම තියාගෙන. ලැබුණා මේ වටේ යන පරක්කේ නිසා නිකන් බොරුවට යාළුව නැති කරගන්න එපා. හරිද? මිනිස්සෙක් නිසා මම කියන්නේ. උඹලට තේරෙන නිසා අනිත් ගෝතය වගේ නෙවෙයි නිසා ලවුණා ඒ ගෝතයන් ගානට සේප් එක උන් එක්ක ඉඳපන් මේ යාළුවෝ නිසා උන් එක්ක ඉඳපන් සේප් එකේ ඒ වුණාට උඹ යාළුවෝ තරහ කරගන්න එපා මොකද උඹට යාළුවෝ තරහ කරගත්තා කියලා උඹට ලැබෙන දෙයක් නෑ ඇත්ත කතාව ඇත්ත කතාව ඒක උඹ සාමාන්‍ය කරගත්ත එකක් වගේ නිසා මම උඹට එහෙම කිව්වේ බන් නේද වැදගත්තට උඹ ඉඳපන් උඹේ නම කතා කරගන්න එපා නිකන් එහෙමයි උඹ නිකන් මේ කරගන්න නැතුව උඹ කාඩ් උඹ ඉඳපන් උඹ උන්ට සපෝට් එකක් ලවුලා නෑ යාළුවෝනේ
අරුණා මෙහෙම තමයි. ඒක උඩන්නේ අපි සපෝට් කරා. උඹ ඒවට මිනිස්සු තරහ කරගෙන තුඹ පාඩු ඉඳපන්. මම උඹ අපිත් බොම්බට කරන්න මම ඕනේ ඔච්චර ආදරය කරන්නේ කියලා. මේ ආපන්. මම මේ ලව් පයියල්ල මේ මුක් කරන්න මට අනික දන්නන්න බෑ මචං. හොඳේ. හොඳට මතක තියාගන්න මට දන්නන්න බෑ ලොවේ. මට දන්න නැහැ යකෝ මම කතා කරන දේ ඔක්කොම හම්බුම් කරගෙන ගෑනු දෙන්න ළමයි දෙන්න ඉන්නවා කියලා. රෙස්පෙක්ට් කතා කරන එක මේක ලව් එකේ ලව් දාලා ඉන්න එකම කැරිය මම. එවනේ. बोला कितना පුළුවන් ද කැම්බොන් කරගෙන මේ විදිහට කතා කරන්න බෑනේ එකක් බෑ අන්න බලපන් මම අද මගේ ලයිව් එකට නක් කරලා ඔක්කොම කැම්බොන් කරලා නක් ගන්නන්න බලාගෙන ඈ පුළුවන් නම් අනේ අභියෝග කරලා පෙන්නන්නේ කියපන් මගේ උන් කොහොම මාත් එක්ක ඉන්නවා මගේ උන් ඉන්න මම කිව්වේ නෑ කිට්ටවත් දන්නේ නෑ කිට්ටවත් හරියට ඉඳපන් කොහරි ඉතින් රොමාට ගැහුවනේ රොමාලට ගැහුවනේ ඉඳපන් රොමාලටම ගැහුවනේ මම තාම කිව්වේ නෑ අම්බරේ පාවා තියෙන මගේ ළඟ කතා කරනවත් එක්ක හොදේ අම්මට සිරිවේ ඉඳපන් තාම දැක්කේ නෑ බං මේ දෙන්නේ නෑ ලොවෙත් නම් මේ ජාලේ එක මේ ප්‍රස්ට්‍රන් නම් යන්න උකුන්ට මන් දෙන්නේ නෑ ලොවෙත් වෙනම මේ හරි මේ ළඟට දෙන්නේ නෑ කිව්වොත් දෙන්නාම තමයි යඩෝ මම එහුණයි මේ ජාලේ එහෙම රඟන් දෙන්නේ නෑ මේක ඔක්කොම වෙන උන්ට කියලා වෙනම නම් ආදම් මේ වරංගන්නේ ඒව දෙන්නේ නෑ මචං ඒ වෙති හීන තමයි තියෙන්නේ එනකි මම මැරෙන්න ඕන මචං ඒ කියලා දීපන් උන්ට මට ගහලා දාන්න බෑ බං ඒක හීනයක් මට ගැවුවට දැනෙන්නේ නැහැ බං මොකද මම ඔයිට වඩා හොඳ කට්ටව කාපු එකෙක් බං හොඳට සන්දේ මගේ දාපු ලයිව් එතකොට ප්‍රීමියර් දාන්න තියෙන ඒවා අයින් කරපන් පිට් එකේ කියන්නේ හොඳේ මොකද ඔබට බයි මේ කරනවා නේ ඔබට බයි මේ කරනවා නෙමෙයි ඔය ඒක නම් ඉන්නේ නැහැ එහෙම නෙමෙයි හරිද මම කිව්වේ ඒක අරගෙන ඉන්නසලා නෑ ඒක නිසා ඔබේ අයින් කරපන් ඔබේ අයින් කරපන් මම මගේ පාඩු ඉන්නේ කම්මත් යන්න හදන්නේ මගේ පාඩු ඉන්න දීපන් හරිද මේ හොඳින් කතා කරන්නේ මිනිස්සුත් වගේ හොඳින් කතා කරන්නේ මේ මිනිස්සු තරහක් ඉන්නේ නැහැ අපේ ඉංග්‍රීසියට හරිද අන්නේ ගැන හිතලා මේ කරන්නේ ඔයාලා ඉතිරිය ගැන හිතලා ඉතිරිය channel එක ඒක නිසා මචං ඒක අයින් කරපන් මම මගේ පාඩු ඉන්න උඹලගේ පාඩු ඉඳපන් අවුලක් නැහැ ඒක අයින් කරපන් අන්න කිව්වා ඔබ මොකලයින් දෙන්න එපා මම ඒක අයින් කරලා මම සාන්ති කතා කරන්නේ ඔබ ඒක අයින් කරන්න අරගෙන ඉන්නේ මොකලයින් දෙන්න එපා මොකලයින් දෙන්න අපේ මනසෝ ගැන ඔබ මෙහෙම එපා ඔබට කරන්න දේවල් විනායි නේද මනසෝ කියන විදිය ඔබ රටේ තියාගන්න හොඳේ පිටකෙන් වල කිව්වේ ඔබ ඒක අයින් කරපන් බත්තකම රන් වෙන්නේ නැහැ බත්තරියා කාටවත් රන් වෙන්නේ කිසි කෙනෙක් කරන්න වෙන්නේ නැහැ මගේ පාඩුවේ මට ඉන්න දීපන් ඔබ ඒක අයින් කරපන් තවන චීටත් අයින් කරලා චීට ගෙවත් නැහැනේ බත් එක අයින් කරපන් තව මම මගේවත් අයින් කරලා තියෙන්නේ ඒ නිසා මොකද නැත්තම් මචං මේ මම නවතින්නේ නැහැ මම නවත්තන්නත් බෑ මොකද උඹවම ඕක තියන් හිටියොත් මට ඒක දකින්න හැම මොහොතකම මචං කේන්ති තවනේ ඒ නිසා ඔබ ඒක අයින් කරපන් පිට එකේ ඉඳපන් මම පිට එකට කිව්වේ හොඳේ ඒ කැමති නම් ඒක කරපන් කැමති නැත්තම් කියපන් ඒකත් දැන් මට